ආයිබෝවන් සියලුම දෙනාට මම දැක්කොත් බලන්න නාලිකාවෙන් මම ඔබ හා සම්බන්ධ වන්නේ අද දින සිට ඉන්ධන ලබා ගත යුතු ආකාරය පිළිබඳව කෙටි මතක් කිරීමක් කිරීමටයි. ඔබට පේනවා ඇති මේ රථයේ අවසාන අංකය අංක 5 බැවින් ඔත්තේ සංඛ්‍යාවක් නිසා ඔබට අද අංක 5 7 9 1 3 තිබ්බොත් ඔබට අනිවාර්යෙන් අද ඉන්ධන ලබා ගත හැකි. මතක තබා ගන්න අද 3 වෙනි මාසේ 19 ඔක්තේ දිනයක් බැවින් ඔබගේ වාහනේ අවසාන අංකයේ වී යුත්තේ 1 3 5 7 9 අද දින 1 3 5 7 9 යන අංක වලට පමණයි ඉන්ධන ලබා දෙන්නේ. එම නිසා ඔබගේ අද දින අවසාන අංකයේ 0 2 4 6 8 වුණොත් යන්න එපා ඉන්ධන හලට. ඔබට ඉන්ධන ලබා ගත නොහැකි වේවි අද ඔත්තේ දිනයක් බැවින්. මතක තබා ගත යුතුයි ඔබගේ අවසාන අංකයේ වී යුත්තේ අද දින 1 හෝ 3 හෝ 5 හෝ 7 හෝ 9. එම නිසා ඔබ අද ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඔබගේ අවසාන අංකයේ තියෙන්නේ අද දින ඉන්ධන හලට යන්න එපා. අපට ඉන්ධන නිකුත් කරන්නේ නැත. ඔබට හෙට 20 වෙනි දින ඉරට්ටේ දවසක් බැවින් ඔබට ඔබගේ අවසාන අංකයේ 0 2 4 6 8 වුණොත් ඔබට හෙට දින ඒ අංක වලට ඔබට ඉන්ධන ලබා ගත හැකි. ඒ ගැන කිසිම ගැටලුවක් නැත. තව මතක් කිරීමක් තියෙනවා. ඔබ අනිවාර්යෙන් QR කෝඩ් එක අරන් යා යුතුමයි. මොකද ඔබගේ අංකය කුමක් වුවත් QR කෝඩ් එක නැත්නම් ඔබට ඉන්ධන ලබා ගත නොහැකි. එම නිසා මතක තබා ගන්න. QR කෝඩ් එකත් අනිවාර්යෙන් රැගෙන යා යුතුයි. ඔත්තේ දවසක් වුණොත් 1 3 5 7 9 අවසාන අංකයේ විය යුතුයි අද දින. හෙට දින සිට ඉරට්ටේ දවසක් බැවින් 20 වෙනි දින ඔබට වාහනේ අවසාන අංක 0 2 4 6 8 තිබ්බොත් හෙට දින සිට ඔබට ඉරට්ටේ සංඛ්‍යාවට අනුව ඉන්ධන ලබා ගත හැකි. වාහනේ අවසාන අංකය බලා හොඳින් ඉන්ධන පිරුම් වලට යන්න නැත්නම් ඔබට ආපසු හැරී එන්න සිදු වේවි. හොඳට මතක තබා ගන්න. මම නැවතත් මතක් කරන්න. අද දින ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඔත්තේ දවසක් බැවින් ඔබගේ වාහනේ අවසාන අංකය විය යුත්තේ 1 හෝ 3 හෝ 5 හෝ 7 හෝ 9. එබැවින් ඒ අංකය හොඳින් පරීක්ෂා කර ඔබගේ අවසාන අංකය හොඳින් පරීක්ෂා කරමින් ඉන්ධන පිරුම් හලට යන්න. ඔබට කිසිම ගැටලුවක් නැතුව ඉන්ධන ලබා ගත හැකි. QR කෝඩ් එක අමතක නොකරම රැගෙන යා යුතුයි. බලධාරීන් පවසන අන්දමට QR කෝඩ් එක නැතුව ඉන්ධන බෙදා හැරීමක් සිදුවන්නේ නැත. එම නිසා මා නැවතත් මතක් කරනවා එය රැගෙන යා යුතු බවයි. හරි, එහෙනම් අදට සමුගන්නවා අපි දැක්කොත් බලන නාලිකාවෙන්. තෙරුවන් සරණයි.